එතකොට මේ ඉගෙන ගන්න හැමදේම ඉන්ඩස්ට්‍රි එකේ පාවිච්චි වෙනවා. ඉන්ඩස්ට්‍රි එකට එන්න බලාපොරොත්තු වෙලා ඉන්න විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට. අපි ඉන්ඩස්ට්‍රි එකේ අපේ ජොබ් එක හරියටම අපිට කියන්න බෑ මේ ජොබ් එකට තමයි මම යන්නේ. මේ සබ්ජෙක්ට් එක අපිට වැඩක් නැහැ. මේ සබ්ජෙක්ට් එක අයින් කරන්න. දැන් විදියට ජොබ් මාකට් එක ඇතුලේ ජොබ්ස් නැහැ සමහර වෙලාවට. සුබ සන්ධ්‍යාවක් වේවා සෞර්ද ඔබ සැමට මයින්ඩ්ෂිෆ්ට් ෆ්ලොග්ස් වෙත ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. අපේ පළවෙනි වීඩියෝ එක අපි ගිය සතියේ නිකුත් කරා. ඒ වගේම අද අපි අපේ දෙවෙනි වීඩියෝ එකත් අරගෙන ඇවිල්ලා ඉන්නවා. අපේ ඉන්ඩස්ට්‍රි එකට සහ ඉන්ඩස්ට්‍රි එකට සම්බන්ධ වෙලා වැඩ කරන ඔබ සියලු දෙනාගේම ගැටලු නිරාකරණය කිරීම සහ ගැටලු සහ ඒවට අවශ්‍ය විසඳුම් තමයි අපි මේ වැඩසටහන් මාලාව තුලින් කතා කරන්නේ. Shift your perspective. Shift your future. එතකොට අපි පසුගිය මාතෘකාවේ පසුගිය එපිසෝඩ් එකේ අපි කියපු දේවල් ඔබට මතක ඇති. ඉතින්දී අපි ප්‍රධාන වශයෙන් කතා කරා IT ඉන්ඩස්ට්‍රි එක සහ IT ඉන්ඩස්ට්‍රි එකට AI වලින් වෙලා තියෙන ගැටලුව සහ ඒකට මොනවාද විසඳුම් කියන එක. එතකොට අද මාතෘකාවේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රධාන වශයෙන්ම අපේ ඉන්ඩස්ට්‍රි එකට එන්න බලාපොරොත්තු වෙලා ඉන්න විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට. ඔවුන්ට තමයි අද අපේ එපිසෝඩ් එක ඕපන් වෙලා තියෙන්නේ. ඒ වගේම ඉන්ඩස්ට්‍රි එකට ආපු එන්ට්‍රි ලෙවල් එකේ අයටත් මම කියන දේවල් වලින් යම්කිසි දෙයක් ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. හරි. ඇත්තෙම අපි අපේ අද දවසේ එපිසෝඩ් එකට යන්න පෙර ආතුව මම පොඩි දේවල් ටිකක් මතක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයගොල්ලෝ දැනටමත් අපේ channel එක subscribe කරලා නැත්නම් ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා subscribe කරලා bell icon එක click කරන්න කියලා. මොකද මේ වගේ වැදගත් වීඩියෝ අපි සතිපතා නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වීඩියෝ සීරීස් එකට අමතරව තවත් වීඩියෝ සීරීස් කිහිපයක් අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම resource persons ලා ගෙනල්ලා අපි ඒගොල්ලොත් එක්ක පොඩි පොඩ්කාස්ට් වැඩසටහනක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා අපේ මේ YouTube channel එක හරහා. ඒ වගේම අපි අපේ ඊළඟ ස්ටෙප් එක විදියට කන්සල්ටන්සි සර්විස් එකක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ පිළිබඳව මම පසුගිය වීඩියෝ එකකිනුත් ඔබ දැනුවත් කරා. ඒ පිළිබඳවත් ඔබට අවශ්‍ය තොරතුරු ඉදිරියේදී ලබා දීමට කටයුතු කරනවා. ඒ සියලුම දේම ලබා ගැනීම සඳහා අපි ඔබට ආරාධනා කරනවා අපේ channel එක subscribe කරලා තියාගන්න කියලා. හරි. එහෙනම් අපි අද මාතෘකාව ආරම්භ කරමු. අද මාතෘකාව තමයි අපි විශ්වවිද්‍යාලය තුල ඉගෙන ගන්න තියරි. ගොඩාක් අපි තියරි ඉගෙන ගන්නවා විශ්වවිද්‍යාලය ඇතුලේ course modules ගණනාවක් follow කරනවා. මම කියන්නේ මේ පොදුවේ සියලුම විශ්වවිද්‍යාල ශාස්ත්‍රය ඇතුලේ තියෙන degree programs පිළිබඳව. එතකොට ඒවයි අපි ඉගෙන ගන්න තියරි කොච්චර දුරකට අපි ඉන්ඩස්ට්‍රි එකට ගියාට පස්සේ වැදගත් වෙනවද? මම මේකේ මුලින්ම උදාහරණයක් විදිහට ගන්නම් IT ඉන්ඩස්ට්‍රි එක. මොකද මම IT ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න නිසා මට ඒක උදාහරණයක් විදිහට අරගෙන පැහැදිලි කරන්න ලේසි. ඒ වගේම අනිකුත් ඉන්ඩස්ට්‍රි වලටත් සමානවම තමයි යන්නේ මේ සමානවම තත්ත්වයක් තමයි තියෙන්නේ. එතකොට අපි විශ්වවිද්‍යාලය ඇතුලේ අපි ගමු සාමාන්‍ය කම්පියුටර් සයන්ස් ඩිග්‍රී එකක් හෝ IT ඩිග්‍රී එකක්. මේක ඇතුලේ ඔයගලන්ට ප්‍රධාන කන්සෙප්ට්ස් ඉගෙන ගන්න හම්බ වෙනවා. පරිගණක පද්ධතිය ඇතුලේ තියෙන ඒ වගේම පරිගණක ලැන්ග්වේජස් ඒ කියන්නේ ලැන්ග්වේජස් වල WOP කන්සෙප්ට්ස් වල ඉඳගෙන database management system ඔය වගේ බේසික් සබ්ජෙක්ට්ස් ගණනාවක් ඕගොල්ලෝ විශ්වවිද්‍යාලය ඇතුලේ ඉගෙන ගන්නවා. core subjects කියලා අපි කියමුකෝ ඒවා. එතකොට මේ core subjects ඉගෙනගෙන ඒ වගේම සමහර විශ්වවිද්‍යාල ප්‍රයිවට් විශ්වවිද්‍යාල ෆ්‍රේම්වර්ක් වගේ දේවලුත් උගන්වනවා. එතකොට මේවා ඉගෙනගෙන ඕගොල්ලෝ ඉන්ඩස්ට්‍රි එක ඇතුළට එනවා. එතකොට ඉන්ඩස්ට්‍රි එකට ඕගොල්ලෝ ආවට පස්සේ ඔයගලන්ට මේ concepts basically අවශ්‍ය වෙනවා. අත් අවශ්‍යයි මේ හොඳට ඉගෙන ගන්න ඕනේ විශ්වවිද්‍යාලයේදී. ඒ වගේම සමහර ඒ කියන්නේ අපි ගත්තොත් mathematics ඒ වගේ ගොඩක් දේවල් අපිට විශ්වවිද්‍යාලයේදී ඉගෙන ගන්න හම්බ වෙනවා. එතකොට අපි සාමාන්‍යයෙන් maths ඊට පස්සේ stat ඒ වගේ ගොඩාක් දුරකට ලොකු විෂය දැනුම විෂය පතයන් ප්‍රමාණයක් අපි ආවරණය කරනවා විශ්වවිද්‍යාලයේදී. එතකොට මේ ඉගෙන ගන්න හැමදේම ඉන්ඩස්ට්‍රි එකේ පාවිච්චි වෙනවද? ඒක ඇත්තටම ඩිපෙන්ඩ් වෙනවා. කෙනෙක් අහන්න පුළුවන් විශ්වවිද්‍යාලය ඉගෙන ගන්නකොට සමහර ලාවට දැන් අපි IT computer science degree එකක් කරනකොට ඒක ඇතුලේ management components තියෙනවා. කියන්නේ basics fundamentals of management, fundamentals of economics ඒ වගේ management subjects තියෙනවා.
එතකොට මේ මැනේජ්මන්ට් සබ්ජෙක්ට්ස් ඉගෙන ගන්න එකෙන් ඇයි අපිට ඉන්ඩස්ට්‍රි එකට වැඩක් තියෙනවද? සමහර කට්ටිය ප්‍රශ්න කරනවා. ඉන්ඩස්ට්‍රි එකේ ගිහිල්ලා සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් කෙනෙක් විතර අපි කෝඩ් කරනවා. එතකොට ඒ කෝඩ් කරද්දී අපිට මේකේ ප්‍රයෝජනෙ මොකක්ද? ඔය වගේ දේවල්. ඇත්තටම අපි ගත්තොතින් අපි ඉන්ඩස්ට්‍රි එකේ අපේ ජොබ් එක හරියටම අපිට කියන්න බෑ මේ ජොබ් එකට තමයි මම යන්නේ කියලා. සාමාන්‍ය IT ඉන්ඩස්ට්‍රි එක කියන ඒගොල්ලෝ දන්නවා සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් කෙනෙක් කියන එකකට යන්න පුළුවන්. හැබැයි එතනත් ලොකු රෝල්ස් ප්‍රමාණයක් තියෙනවා. ප්‍රොජෙක්ට් මැනේජර් කෙනෙක්, BA කෙනෙක්, QA කෙනෙක් වගේ ජොබ් රෝල්ස් ගන්නාම එන්ට්‍රි ලෙවල් එකෙම ඕපන් වෙනවා. එතකොට මේ රෝල්ස් වලදී අපිට විශේෂයෙන්ම අවශ්‍ය වෙනවා මැනේජ්මන්ට්. මම කියන්නම් සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් කෙනෙක්ට මැනේජ්මන්ට් ඕන වෙන අවස්ථා. ඒකට සමහරක් වෙලාවට ඔයා ගිහිල්ලා වැඩ කරන්න වෙන්නේ ERP සිස්ටම් එක. ඒ වගේම සමහර ලක් වෙලාවට ඔයාට වැඩ කරන්න වෙයි ගිණුම්කරණය සහ ඒ සම්බන්ධව මොකක් හරි සිස්ටම් අලුතෙන් හදන්න කියන සිස්ටම් එක වැඩ කරන්න වෙනවා. එතකොට ඔයාට මේ ඩොමේන් නොලෙජ් එක අවශ්‍ය වෙනවා. එතකොට ඒකෙදි ප්‍රධාන වශයෙන්ම ඔයාට ක්‍රෙඩිට් ඩෙබිට් හත් ඔයා දන්නේ නැතුව ඉන්ඩස්ට්‍රි එකට ගිහිල්ලා තිබ්බොත් ඔයාට ලොකු ප්‍රශ්නයක් වෙනවා. එක උදාහරණයක් විතරයි. ඊට පස්සේ ඔයා ඉන්ඩස්ට්‍රි එකට එන්ට්‍රි ලෙවල් එකෙන් ඇතුල් වෙලා එතනින් උඩට යද්දී ඔයාට මැනේජරියල් පිලර්ස් වලට ඇතුල් වෙන්න සිද්ධ වෙනවා. යම්කිසි දුරකට ආවට පස්සේ ඔයා ටීම් එකක් මැනේජ් කරන ලෙවල් එකකට එනවා. ප්‍රොජෙක්ට් එකක් මැනේජ් කරන ලෙවල් එකකට එනවා. ඊට පස්සේ සමහරක් වෙලාවට ඔයා කම්පැනි එක සීනියර් මැනේජර් ඒ වගේම වයිස් ප්‍රෙසිඩන්ට් ඒ වගේ තනතුරකට යන්නත් පුළුවන් අවුරුදු 15ක වගේ කාල සීමාවකදී. එතකොට ඔයාට අර බැචලර් ඩිග්‍රී එකදී ඉගෙන ගත්ත මැනේජ්මන්ට් ඔයාගේ මේ කැරියර් එක පුරාවටම සෑහෙන දුරකට ප්‍රයෝජනවත් වෙනවා. එතකොට මම ඔන්නෝක තමයි අදහස් කරේ. ඔයා මොකක් හරි එක ස්පෙෂලායිස්ඩ් ඩිග්‍රී එකක් ඉගෙන ගනිද්දී ඔයාට අනිකුත් වපසරියන් වලට අවශ්‍ය වෙන විෂයපතයන් වල සහයෝගය කොහොමද ලැබෙන්නේ කියන එක. එතකොට අපි විශ්වවිද්‍යාල ඉගෙන ගන්නකොට විශ්වවිද්‍යාලේ ගොඩක් කලාවට කෝස් මොඩියුල්ස් හදන්නේ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරු ඔවුන් මේ පිළිබඳව රිසර්ච් කරලා අනිකුත් විශ්වවිද්‍යාල ගොඩක් කලාවට ෆොරේන් යුනිවර්සිටිස් වල තියෙන කෝස් මොඩියුල්ස් දිහා බලලා ඒවා අනුකරණය කරලා ඒ විදිහට තමයි ඔබගේ විෂයපතය හදන්නේ. ඒකට විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ විශ්වවිද්‍යාලේ ඉන්න අතරදී විශාල වශයෙන් මේවට විරුද්ධව කතා කරනවා. මේ සබ්ජෙක්ට් එක අපිට වැඩක් නැහැ. මේ සබ්ජෙක්ට් එක අයින් කරන්න. එහෙම කියන එක ඇත්තටම වැරදි. මොකද ඕගොල්ලෝ දන්නේ නැහැ. ඕගොල්ලෝ එනකොට ඉන්ඩස්ට්‍රි එකට ගිහපු අය නෙමෙයි. ඔයගොල්ලෝ සමහරකට ඔයගොල්ලන්ගේ අයියලා අක්කලාගෙන් මේ පිළිබඳව අහලා උන් කියන දෙයක් අරගෙන එන්නත් පුළුවන්. නමුත් අයියලා අක්කලා උනත් අවුරුදු 5ක 10ක ලොකු එක්ස්පීරියන්ස් තියෙන අය නෙමෙයි. ඔයගොල්ලෝ ජස්ට් ඉන්ඩස්ට්‍රි එකට ගිහපු අය වෙන්නත් පුළුවන්. ඒකට ඇත්තටම විශ්වවිද්‍යාලයක කෝස් මොඩියුල්ස් ඒ කියන්නේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක හදන්නේ සයන්ටිෆික් මෙතඩ් එකකට. එතකොට ඒකෙන් ඉගෙන ගන්න දේවල් ඔයාට ඔයාගේ මුළු කැරියර් එක පුරාවටම ප්‍රයෝජනවත් වෙනවා. ඒක තමයි බේසිකලි අයිඩියා එක. ඒ වගේම අපි කතා කරොත් සමහර ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් උදාහරණයක් විදිහට ගන්න ඇග්‍රිකල්චර් අපි දන්නවා සබරගම් විශ්වවිද්‍යාලය ඊට පස්සේ පෙරාදෙණිය විශ්වවිද්‍යාලය ඊට පස්සේ වයින්බ විශ්වවිද්‍යාලය වගේ විශ්වවිද්‍යාලවල ඇග්‍රිකල්චර් ඩිග්‍රී එකක් තියෙනවා. ඒකට මේ ඇග්‍රිකල්චර් කරලා එන අයට ඇග්‍රිකල්චර් ෆීල්ඩ් එකේම ජොබ්ස් හම්බ වෙනවද? එන ප්‍රශ්නයක් තියෙනවා. මම දන්න සමහර අය ඉන්නවා සබරගමුවේ ඇග්‍රිකල්චර් කරලා අද වෙනකොට එයාපෝට් එකේ ශ්‍රී ලංකන් එයාපෝට් එකේ ඉහළ තනතුරු වල ඉන්න අය. එතකොට ඔවුන් තනිකර මැනේජරියල් රෝල් එකක් තමයි අද ප්ලේ කරන්නේ. නමුත් උන්ගේ බැචලර් ඩිග්‍රී එක ඇග්‍රිකල්චර්. ඒක ඇත්තටම ඇග්‍රිකල්චර් කරා කියලා ඇග්‍රිකල්චර් රෝල් එකකටම යන්න කියලා අවශ්‍යතාවයක් නැහැ. තමන් ඒකට අවශ්‍යයි. තමන්ට ඒකට ආසාවක් තිබෙනවා නම් තමන්ට ඒකන හොඳ නොලෙජ් එකක් තමන් අරගෙන ආව නම් විශ්වවිද්‍යාලයෙන් තමන්ට ඒකට යන්න පුළුවන්. ඒ වගේම සමහරවිට ජොබ් ඔපචුනිටි එක අපි කතා කරනවා අපිට හිතන විදිහට ජොබ් මාකට් එක ඇතුලේ ජොබ්ස් නැහැ සමහර වෙලාවට. ඒකට අපිට ඉගෙන ගත්ත දෙයින් තොර වෙනත් පැත්තකට යන්න සිද්ධ වෙනවා. හැබැයි ඒ ගියත් අපි අර ඩිග්‍රී එක කරද්දී අපි ඉගෙන ගත්ත සමහර කම්පෝනන්ට්ස් මම කිව්වා වගේ මැනේජ්මන්ට් සමහරట్లాට ස්ටැට් සමහරట్లాට මැත්ස් මේ වගේ දේවල් ඇග්‍රිකල්චර් නොවන වෙනත් ජොබ් එකකදී Tamanට ප්‍රයෝජනවත් වෙනවා. ඒකට ඔන්නෝක තමයි අපි විශ්වවිද්‍යාලය තුල ඉගෙන ගන්න කම්පෝනන්ට්ස් කෝස් මොඩියුල්ස් හරියටම ඉගෙන ගන්න ඕනේ. ඒවා සමහරක් විට ඉන්ඩස්ට්‍රි එකේදී පාවිච්චි නොවෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි මම IT ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නේ. ඒතකොට මම IT ඩිග්‍රී එකක් තමයි කරේ මගේ බැචලර් ඩිග්‍රී එක වෙනුවට. ඒතකොට මම කරපු සමහර සබ්ජෙක්ට්ස් අද කිසිම විදියකින් ප්‍රයෝජනයක් නැහැ. අද මම මගේ ඉන්ඩස්ට්‍රි එකේදී පාවිච්චි කරන්නේ නැහැ ඒවා. නමුත් සමහරකට මමගේ කැරියර් චේන්ජ් එකට යන්න පුළුවන්. එහෙම කැරියර් චේන්ජ් එකට කියලා වෙන පැත්තකට කැරියර් එකට ගියොත් අර සබ්ජෙක්ට්ස් මට සමහරක් විට පාවිච්චි කරන්න අවස්ථාව වෙන්නත් පුළුවන්. ඒකට මේක තමයි මෙන්න මේ ගැන විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ තාමත් හොඳින් පිළිබඳව කල්පනාවෙන් කටයුතු කරන්න ඕන. විශ්වවිද්‍යාල උගන්වන ටික හරියටම ඉගෙනගෙන ඉන්ඩස්ට්‍රි එකට එන්න ඕනේ. ඒ වගේම ප්‍රැක්ටිකල්.
වගේම ප්‍රැක්ටිකල් පැත්තත් සෑහෙන දුරකට දියුණු කර ගන්න ඕනේ. ගොඩක් වෙලාවට software field එකේ ඉන්න විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට කියන්න තියෙන්නේ ඕගොල්ලෝ විශ්වවිද්‍යාල උගන්වන core subjects ටික ඉගෙන ගන්න. ඒවා ඉගෙන ගන්න අතරේ ප්‍රැක්ටිකලිත් මේවා පාවිච්චියට ගන්න. ගොඩක් වෙලාවට private universities වල නම් මේක ගොඩක් දුරට සිද්ධ වෙනවා. ඒගොල්ලෝ first year එකේ ඉවරලා second year එකේ වගේම internship එකක් වාගෙන යනවා. ගිහිල්ලා එතන ඒගොල්ලෝ වැඩ කරලා ගොඩක් වෙලාවට day time එකේ ඒගොල්ලෝ internship එක කරලා part time එකේ ගිහලා විශ්වවිද්‍යාලෙ ඉගෙන ගන්නවා. නමුත් අපේ ගාමන්ට් විශ්වවිද්‍යාලවල ශිෂ්‍යයන්ට ඒ අවස්ථාව නැහැ. උන්ට day time එකේ තමයි ඒ කියන්නේ සති දවස්වල තමයි ඉගෙන ගන්න වෙන්නේ. උන්ට weekend එකේ තමයි free time එකක් එන්නේ. එතකොට මම ඒගොල්ලන්ට suggest කරනවා ගොඩක් වෙලාවට try කරන්න සමහර ස්ටාර්ට්අප්ස් වලට join වෙලා ඒවායි part time විදිහට වැඩ කරන්න පුළුවන් weekends වල. ඒ වගේ අවස්ථාවන් තියෙනවා. ඒ වගේම Upwork එක freelance ඒ වගේ ඒවා try කරන්න. ඒවයි තියෙන projects කරන්න පටන් ගන්න. සමහරවිට senior අයලා අක්කලා එකතු වෙලා try එකක් දෙන්න. ඒ වගේ ඉන්ඩස්ට්‍රි එකට යන්න කලින්ම ඉන්ඩස්ට්‍රි ලෙවල් එකට ඇඩප්ට් වෙන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. වගේම මම අර පසුගිය එපිසෝඩ් එකේ කිව්වා වගේම AI වලින් එන බලපෑමත් එක්ක ගොඩාක් ලොකු තරංකාරීත්වයක් තියෙනවා IT ඉන්ඩස්ට්‍රි එකේදී ඔයාලට ජොබ් එකකට යන්න. ඒ නිසා ඔය වගේ මෙතඩ්ස් වලට try කරන්න සිද්ධ වෙනවා. ඉගෙන විශ්වවිද්‍යාලයේ උගන්වන ටික විතරක්ම ඉගෙනගෙනත් ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒ විශ්වවිද්‍යාලයේ උගන්වන ටිකත් හරියාකාරව ඒ course modules හරියට follow කරලා ඒවායේ හොඳ සාමාර්ථයක් සහිතව ඒවායේ content එක හොඳින් ඉගෙනගෙන අවසන් කරලා තියෙන එක ගොඩාක් වැදගත් වෙනවා ඔයගොල්ලන්ට. ඔයගොල්ලන් career එක develop කරගෙන ඉස්සරහට යද්දි. ඒතර මේක ටිකක් short video එකක් විදිහට තමයි මම කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔයාලටත් ඔයගලන්ගේ අදහස් තියෙනවා නම් comment එකක් දාන්න. තවත් කෙනෙක්ට ඒ පිළිබඳව ඉගෙන ගන්න. මම කියපු දේවල් වලට විරුද්ධව දෙයක් තිබෙනවා නම් ඔබට නෑ ඒවා වැඩක් නෑ ඉගෙන ගන්න එක. ඇයි එහෙමනේ මම දැන් මෙතන ඉන්නේ මම ඒවා නැතුව ඉගෙනගෙන මෙතෙන්ට ආවේ කියලා. ඔබේ අදහසක් තියෙනවා නම් ඒවත් විවෘතයි. අපි මේ පිළිබඳව සාකච්ඡා කරමු. ඇත්තටම මේක සාකච්ඡාවක් වශයෙන් තමයි ඉදිරියට යන්න අවශ්‍ය වෙන්නේ. ඒ නිසා ඔබගේ අදහසුත් දක්වන්න කියලා යෝජනා කරනවා. ඔබ සැමට ස්තුතියි. ඒ වගේම මතක් කරලා අපේ channel එක subscribe කරන්න. Shift your perspective. Shift your future.